ඔයාලට ඔන්න අද මම වීඩියෝ එකකින් අරන් ආවේ මම ගත්ත එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ ඉන්දියාවේ යාළුවෙක්ගේ ගෙදරක දවසක් ගත කරන්න තමයි මම යන්නේ. ඉතින් අපි හෙට යන්න පිටත් උනේ හවස. මේ අපි රැට කෑම කන්න නතර කරපු තැන. එතනදී අපිට බලන්නකෝ කළුම කළු ලස්සන බලු යාළුවෙක් හමු වුණා. ඉතින් අපි කෑම කාලා වාහනේට තෙල් ගහන නතර කරා. ඉන්දියාවේ සාමාන්‍යයෙන් වාහනවලට තෙල් ගහනකොට අපි වාහනෙන් බහින්න ඕනේ. ඉතින් රෑ 12 අපි පිටත් උනේ හවස 5ට වගේ. රෑ 12 වගේ 12:01 වගේ වෙනකොට අපි ඒ ගෙදරට ගියා. පහවදා උදේම කෑම කාලා අපි යන්න පිටත් වුණා. බලන්නකෝ එළියට එනකොට කවුද මේ ඉන්නේ කියලා. උර රංචුවක්. මෙන්න මේ ගෙදර තමයි අපි හිටියේ. ඉතින් අපේ මේ යාළුවා පොත් ලියන කෙනෙක්. මෙයාගේ දෙවනි හෝ තුන්වෙනි පොත පබ්ලිෂ් වුණේ. ඉතින් කල්චරල් ෆෙස්ටිවල් එකකට මෙයාට ඉන්වයිට් කරලා තිබුණා. ඒ යන ගමනේදී තමයි මෙයා අපිව යාළගේ ගෙදර කිව්වට එයාගේ ගෙදර තියෙන්නේ කොල්කතාවල. මේ එයාගේ ආච්චි අම්මගේ ගෙදර ඉඳන් තමයි මේ ෆෙස්ටිවල් එකට අපි යන්න පිටත් උනේ. කැම්පස් එකේ ඉඳලා මේ යාළුවාගේ ආච්චි අම්මගේ ගෙදරට එන්න අපිට කිලෝමීටර් 280 ගාණක් වගේ එන්න වුණා. ඉතින් එහෙන් අපි වාහනයක් අරගෙන තමයි ආවේ. යාළුගේ ගෙදරින් කියලා තිබුණා වාහනයක් අරන් එන්න කියලා. ඒ දවස් අපි හිටපු දවස් දෙකේම ඒ වාහනේ තමයි අපි ගමන් බිමන් යන තියාගත්තේ. ඉතින් අපි ඔන්න ඒ තැනට ආවා. ඉස්සරහින් ඉන්නේ යාගේ තාත්තා. එයාගේ තාත්තා වෙනම යාගේ වාහනේ ආවා. ඉතින් යාගේ යාළුවෝ හම්බෙලා කතා කරලා එතන තිබුණා ක්‍රාෆ්ට් අයිටම් ඒ වගේ දේවලුත් බලලා එයාගේ සෙෂන් එක පටන් ගන්න පොඩි වෙලාවක් තිබුණ නිසා ඒ වටේට අපි ඇවිද හිටියා. ඔන්න එයාගේ සෙෂන් එක පටන් ගන්න යන්නේ. ඉතින් මේ යාළුවට මේ ෆෙස්ටිවල් එකේ මේ ප්‍රෝග්‍රෑම් එකේ විශේෂත්වය තමයි එයා තමයි එතන හිටපු ලාබාල්තම රචකයා විදිහට සහභාගී වෙලා තියෙන්නේ. ඒ කියන්නේ තව මෙයාට වයස අවුරුදු 22ක් 23ක් වගේ මට මතක විදිහට මෙයාගේ පළවෙනි පොත ලියන්න පටන් ගන්න තියෙන අවුරුදු 17දී වගේ. ඔන්න ඉතින් එයාගේ සෙෂන් එක ඉවරුණාට පස්සේ අපි එළියට ඇවිත් ඒක සෙලිබ්‍රේට් කරලා පොඩි විකාර ටිකකුත් කරලා එයා කිව්වා ළඟ පන්සලක් තියෙනවා එතෙන් යමු කියලා. ඉතින් අපි තුන්දෙනා අපි ආපු වාහනෙත් කතා කරගෙන ඒ පන්සලට ගියා. එතන ඉඳන් ටික දුරක් යන්න ඕනේ. පන්සල කිව්වට ඒක හින්දු පන්සලක්. අපි ගිහිල්ලා තිබුණෙත් නැහැනේ කලින්. ඉතින් එයා අපිව එතෙන් එක්කන් ගියා. ඉතින් අපි පන්සලට යනකොට තෙල් මල් අරන් යනවා වගේ මේගොල්ලෝ මේ පන්සලට එහෙම නැත්නම් අපි කියනවා වගේ කෝවිලට යනකොට රස කැවිලි අරන් යනවා. ඒවට ප්‍රසාද් කියලා තමයි කියන්නේ. අරන් ගිහිල්ලා පූජාව වගේ එතනින් තියලා අපෝ එනකොට ඒව අරන් එනවා. ඉතින් අපි ඒවත් අරගෙන පන්සල ඇතුළට ගියා. එතන වීඩියෝ කරන්න නම් දුන්නේ නැහැ. මම දන්නේ නැති නිසා පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා. මෙන්න මෙතන තමයි එළුවන්ව බිලි පූජා කරන තැනක් කියලා කිව්වේ. ඉතින් අපි ඒ පන්සල වටේට බලලා එතන පහලින් පොඩි ගංගාවක් තියෙනවා. ඒ ගංගාවේ චාරිත්‍ර වාරිත්‍ර වෙනවා කියලා තමයි අපේ යාළුවා කිව්වේ. එතෙන්වත් ගිහිල්ලා ඒකත් බලලා අපි එතනින් ආපහු යන්න පිටත් වුණා. බලන්නකෝ ඒ වටේට නම් හරිම ලස්සනයි. අපේ කැම්පස් එක තියෙන ප්‍රදේශයට වඩා අපි මේ ඇවිත් තියෙන ප්‍රදේශය ගොඩක් වෙනස්. ඒ කියන්නේ සෞම්‍ය දේශගුණයක් තමයි තිබුණේ. මම කියවනේ පන්සලට යනකොට අපි ප්‍රසාද අරන් යනවා කියලා අන්න ඒව තමයි මේ. ඉතින් එතනින් අපි පිටත් වෙලා ටිකක් දුර එනකොට මේ බලන්නකෝ මේ වෙඩින් එකක් කියලා තමයි යාළුවෝ කිව්වේ. වෙඩින් එක ඉවර වෙලා කට්ටිය පිටත් වෙන්න සූදානම් වෙනවා මං හිතන්නේ. ඉතින් ගෙදර ගිහිල්ලා ටික වෙලාවක් ඉඳලා මෙයාගේ අම්මයි තාත්තයි අපිව ඩිනර් එකට එළියට එක්කන් ගියා. බලන්නකෝ ඒ රෙස්ටුරන්ට් එක ඇතුළේ මාරම ලස්සනයි. ලස්සන ආර්ට්ස් තිබුණා. ඉතින් අපේ යාළුවට ඕන වුණා අපි මෙච්චර කාලයකට එහෙදි කාලා නැති මොන හරි විශේෂ කෑමක් අපිට දෙන්න. ඉතින් යාම කෑමක් සිලෙක්ට් කරලා යාළුවා නම් වෙජිටේරියන් කෙනෙක්. ඒ නිසා අපිට නන් වෙජ් කෑම සිලෙක්ට් කරලා එයා අපිට වෙනම ඕඩර් එකක් දැම්මා. ඉතින් අපිට කන්න බැරි තරම් කෑම ගොඩාක් ඒගොල්ලෝ ඕඩර් කරා. මේ වගේ ටිකක් මම වීඩියෝ එකට ඇඩ් කරලා තියෙනවා. මීට වඩා කෑම ගොඩාක් අපි කෑවා. ඉතින් එහෙම කාලා පහවදාට අපිට ආපහු කැම්පස් එකට එන්න තිබුණ නිසා කලින් නිදාගෙන
පහුවදා උදේම අපි කැම්පස් එකට එන්න පිටත් වුණා. මොකද පහුවදාට අපිට ලෙක්චර්ස් එහෙමක් තිබුණ නිසා. මගදී අපි චාය එකකුත් බීලා ආපහු ගමන යන්න පිටත් වුණා. අපි දවල් වෙනකොට කැම්පස් එකට ආවා. ඉතින් මේ එක්ස්පීරියන්ස් එක ඇත්තටම මට වෙනස්ම විදිහේ එක්ස්පීරියන්ස් එකක් වුණා. ඉන්දියාවේ ගෙදරක ෆැමිලි එකත් එක්ක දවසක් ගත කරලා ඒගොල්ලොත් එක්ක ඇවිදලා අපි හිටියට වඩා වෙනත් පරිසරයක ඇවිදලා එහෙම ඉන්න ලැබිච්ච එක ඇත්තටම වෙනස්ම විදිහේ එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ආයෙමත් වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම බයි බයි.